හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න මං අලුත් vlog එකක් කරගෙන ආවා. මේ ඉතින් අපි අලුත් අවුරුද්දට හබේගේ ගෙදර ගියපු වීඩියෝ එක තමයි මේ. ඉතින් දැන් අපි මේ උඩවලෙන් යන ගමන් ඉන්නේ. මට ඊට පස්සේ තමයි ටිකක් දුර එනකොට තමයි මම vlog එකක් රෙකෝඩ් කරා නම් හොඳයි කියලා හිතුනේ. දැන් ඉතින් මේ උඩවලවේ වැව කිට්ටුව වගේ ඉන්නේ. මං මේ වෙලාවේ මං අහස තියෙන විදිහට නම් හරිම කැමතියි. අහස නිල් පාට වලාකුළු සුදු පාට අර එල්ලල වගේ එහෙම තියෙන්නේ. ඔයාලට මතකද චූටි කාලේ අර අපිට චූටි කාලේ ඒ කියන්නේ 1 2 3 4 වගේ පොත්වල අපිට අර බුද්ධ ධර්ම පොතේ එහෙම තිබ්බාර දෙවියෝ වඩිනවා වගේ වලාකුළු ඇඳලා වගේ මං අදට සමහර වලාකුළු මට ඒ විදිහට පේනවා. ඉතින් ඔයාලටත් එහෙම පේනවද? මං අදටත් ඒ වගේ වලාකුළුක් දැක්කොත් කියන්නේ අන්න දෙවියෝ වඩින වලාකුළු කියලා. ඒක එදත් එහෙම කියන්නේ අදත් එහෙම තමයි කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ අහසේ ලස්සන වීඩියෝ ගොඩක් ඔයාලට දකින්න හම්බෙයි. දැන් ඉතින් මේ අපි යන්නේ උඩවලවේ වැවලංගි. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවනේ අපි මෙතන නිතරම එන නිසා ඔයාලා මෙතන දන්නවා මේ උඩවල වැව තමයි කියලා. ඉතින් බලන්නකෝ අර ඈතින් අහස පේන විදිය ලස්සනයි චිත්‍රයක් වගේ. දැන් ඉතින් මම ඔයාලට පෙන්නන්නේ වැවේ හා කෙළවරේ තියෙන බෝගහේ ලස්සන රතු පාට දළු දාලා. අපි ඉතින් යන අතරමඟ අලියෙකුත් හිටියා. මම ඉතින් ඒකත් චුට්ටක් වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් මේ පාරේ යනකොට දිගටම බඩේරුම් කඩවල් තියෙනවා. චුටි බඩේරුම් කඩවල්. ඉතින් අපි ඒ කඩේකින් අනිවාර්යෙන් බඩේරුම් ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අපි පුච්ච පෙරුඟුයි තඹ පෙරුඟුයි දෙකම ගන්නවා. මොකද අපි දෙන්න ඉරුම් ගන්න ආසයි. ඉතින් මේ වැව අපි සමහර කාලවලට යනකොට වැවේ මෙහෙම කොළ එක කාලයකට ඊට පස්සේ මල් ඊට පස්සේ තව කාලයකට යනකොට වැව හිඳිලා ඒවයි තියෙන නෙළුම් අල ගලවලා. ඉතින් මේ කොහෙද දන්නවද? මේ තමයි තනමල් විල. දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ. අපි දැන් කොහෙද යනකොට ඉතින් යනකනුත් කියවනවා එනකනුත් කියවනවා. අන්තිමට කියුවේ මොනවද කියලාවත් මතකත් නැති වෙනවා. මම මේකෙන් මේ පෙන්නන්නේ ලස්සන කුඹුරු අයත් එක්ක අර ඈතින් පේන අහස. ඊට පස්සේ තියෙන ලොකු තිබහක් ඇදලා හබිතුමා ගියා බීම් එකක් ගේන්න. මොකද මේ අවුරුද්දට යන දවස නිසා 15 වෙනිදා ගියේ එදා වැඩි කඩවල් ඇරලා තිබෙත් නෑ. ඉතින් ඒ නිසා අපි තිබ්බ කඩේකින් මෙන්න මේ බීම් එකත් අරගෙන ඒකත් බිබී ගියා. ඉතින් දැන් මේ අපි යන්නේ මොණරාගල ටවුන් එකේ මැද්දේ. මොණරාගල ඉන්න යාළුවෝ ටික ඉතින් හાર્ට් එකක් කමෙන්ට් කරන් යන්. තාම ඉතින් අපිට යන්න ටිකක් දුර තියෙනවා. ටිකක් කිව්වට තව ගොඩක් දුරයි. ඒ යන ගමන් ඉතින් කියව ගියා. යනකනුත් කියවනවා එනකනුත් කියවනවා. ඒක ඉතින් අඩුවක් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. අපි දෙන්න ඉතින් කියව යනවා. සමහරලාට සින්දු කියනවා සමහරලාට කෑ ගහනවා. අපි දෙන්න කොහේ යද්දි එහෙම තමයි. අපිට දැන් තියෙන රක්ෂිතේ මැදින් යන්න. රක්ෂිතේ මැදින් යන්න කලින් තියෙනවා පඳුරු දාන තැනක්. ඉතින් අපි එතනින් අනිවාර්යයෙන්ම පඳුරු දානවා. යනකොටත් පඳුරු දානවා. ගිහින් එනකොටත් අපි පඳුරු දානවා. ඉතින් එතනින් අපි පඳුරු දාලා දැන් මේ රක්ෂිතේ මැදින් යන්න තමයි හදන්නේ.
ඉතින් මං ආසම රක්ෂිතය මැදින් යන්න. මොකද දෙපැත්තම කොළ පාට ගස් කොළන් පිරීලා. ඇඟටත් කෝල් එකක් දැනෙනවා, හිතටත් සැනසීමක් දැනෙනවා. ඒ වගේම මේක ඇතුලේ ගොඩක් සත්තු ඉන්නවා. එක දවසක් යනකොට අලියෙක් හිටියා. ඊට පස්සේ මොනරෝ මුවෝ ඊට පස්සේ එක දවසක් තව දවසක යද්දි මේ නරියෙකුත් හිටියා. ඉතින් මං දැකපු සත්තු ටික විතරනේ. ඉතින් රක්ෂිතයක් ඇතුලේ ඕන් තරම් සත්තු ඉන්නවා. මොකද රක්ෂිතය කියන්නේ සත්තුන්ට ඉන්න තැනක් තමයි. ඒ යන ගමන් ඉතින් මෙන්න මේ එරමිනිය කඩන්න නැවතුවා. මොකද මම කලින් එරමිනිය දැකලා තිබ්බේ නෑ. හස්බන්ඩ්ගේ ගෙදර යන්න එන්න ගත්තට පස්සේ තමයි එරමිනියක් දැක්කෙත්. එරමිනියා මම කෑවෙත්. ඉතින් ඇත්තටම මං ඒ එරමිනිය කන්න ආසයි. ඉතින් දැන් අපි යනකොට තිබ්බොත් අනිවාර්යෙන් යාමට කඩලා දෙනවා. ඒ යන අතර මගේ ඉතින් රිලා යාළුවෝ ටිකකුත් හිටියා. මේ මගේ ළඟ තිබ්බ බඩිරංග වගේක් මං ඉතින් ඒ ටික දුන්නා මට ඉතුරු වෙලා තිබ්බ ටික. ඉතින් එතන ගොඩාක් අය හිටියා. මට ඒ ඔක්කොටම නම් දෙන්න තිබ්බේ නැහැ. පුළුවන් අයට මම දුන්නා. දැන් ඉතින් ගෙවල් කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි සේනානායක සමුද්‍රය. මේ ඉතින් සේනානායක සමුද්‍ර වැව බන්ට් එකේ ඉන්න අලි තඩිය තමයි මේ පෙන්වන්නේ. දැන් ඉතින් දිගටම යන්න තියෙන්නේ. දිගටම කිව්වද මට ටිකක් සැනසීමක් දැනෙනවා ගෙවල් කිට්ටු නිසා. දැන් ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ආපු ගමන් මම මෙන්න මේ ඇඹිල්ල ගහ ළඟට තමයි ගියේ. මොකද ඇඹිල්ල ගොඩක් ඉදලා බිමත් ඇනලා තිබ්බා. ඇඹිල්ල ගහ පිරෙන තිබ්බ නිසා මම ගියා ඇඹිල්ල කන්න. මම ඇඹිල්ල කන්න ගොඩක් කැමතියි. අර ඉදුණාම නිකන් කළු පාට උරු වෙනවනේ. ඒවා පැණි රසයි. මේ මං කඩන්නේ දැන්. මේ ඒවා නම් පැණි රසයි. අනිත් ඒවා නම් ඇඹුල්. මං ඉතින් ඒව කන්න ගොඩක් ආසයි. දැන් එහෙනම් අද දවස් ඉවරයි. මේ ඊට පහුවදා දවසේ. ඊට පහුවදා දවසේ හවස් වරුවේ අපි ගියා වැවේ. මේ තියෙන්නේ ඉතින් වැව ළඟ හදලා තියෙන බුදු පිළිමේ. ඊට පස්සේ දැන් ඉතින් මේ වැව පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මේ තමයි මගේ හම්බිගේ ගමේ වැව. ඉතින් ගොඩක් වැව එහෙම තියෙනවනේ. ඉතින් අපි වැවේ ගියේ නාන්න. ඉතින් මම පීනන්න දන්නේ නැති වුණත් මං ඉතින් කොහොම හරි වැවේ නැව කොහොමද අහන්න එපා ඉතින්. මේ ඊට පස්සේ නාලි වැරලා බලනකොට ටිකක් හවස් වෙලා හවස් වරුවට වැව පේන්නේ මෙන්න මේ විදිහට. මාරම ලස්සනයි. ඉතින් අපි ඊට පස්සේ ගෙදර ආවා. මේ තමයි බුදු පිළිම ළඟ ලයිට් දැම්මාම පේන විදිය. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ.